හරි මම අද කියන්න හදන්නේ eBay එකේ තියෙන පොලිසි එකක් ගැන. eBay එකේ EPR පොලිසි එක Extended Producer Responsibility කියන eBay පොලිසි එක ගැන. මේක eBay පොලිසි එකක් විතර දාලා තියෙන්නේ. ඇත්තටම මේක eBay එකෙන් වගකිය යුතු globally තියෙන rule එකක් මේක. ඒ කියන්නේ මෙතනින් බලා ඒ කියන්නේ හැම country එකෙම නෙමෙයි සාමාන්‍ය international සමහර countries වල ඒගොල්ලෝ rule එකක් දාලා තියෙනවා. මොකක් හරි වෙන country එකකින් ඒගොල්ලන්ගේ countries වලට මොනවා හරි එනකොට ඒක ඒ එන දේ සහ ඒක ඇසුරුම් කරලා පැක් කරලා තියෙන materials කියන සාමාන්‍ය මේක කියන්නේ 10000 තියෙන ඒගොල්ලන්ගේ කියන්නේ අර පරිසරයේ දූෂණය වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ මේක දාපු නීතියක් විදිහට තමයි මේක සරලම අදහස. එතකොට මේගොල්ලෝ බලන දේවල් සෑහෙන්න තියෙනවා මේකේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමු අපි සාමාන්‍යයෙන් මේ පොලිසි එක වයලේට් වෙන්නේ නැති මොකක් හරි දෙයක් අපි ෂිප් කරත් ඒ කන්ට්‍රි එකට අපි එක්ස්පෝර්ට් කරත් ඒක පැක් කරලා තියෙන විදිහ ඒක කාඩ්බෝඩ් මොකක් හරි පෙට්ටියක දාලා මේක යවලා තියෙන එහෙම නැත්නම් බබල් රැප් එකකද ප්ලාස්ටික් ඒතකොට ටේප් අන්නේ හැම දෙයක්ම මෙන්න මේ EPR පොලිසි එක වයලේට් වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ පැකේජ් එක. එතකොට ඒක ඇතුලේ තියෙන දේවල්, ඒක ඇතුලේ බැටරි වගේ දේවල්, එතකොට සමහර ඇඳුම් පැළඳුම් ඊට පස්සේ ඔය ගෙවල් වල පාවිච්චි කරන දේවල් විශේෂයෙන් ඔය සමහර දේවල් තියෙනවා මේ ඔය එළවලු කපන ට්‍රේ වගේ දේවල් ලී වලින් හදපු අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම තියෙන්නේ ඒව රිසයිකල් කරන්න පුළුවන් දෙක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඒ කියන්නේ අපි කටින් ටේබල් එකක් කියලා. ඒ කටින් ටේබල් එක සාමාන්‍ය මුළු ජීවිත කාලෙම පාවිච්චි කරන්න බෑනේ. එතකොට ඒක ඉගෙන විසි කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඒක විසි කරනකොට ඒක හදලා තියෙන මැටීරියල් එක මොකද්ද? එතකොට මේ මැටීරියල් එකෙන් පරිසරයට මොකක් හරි ඒකන හානියක් වෙනවද කියලා අන්නේ ඔය හේතුවෙන් තමයි මේ සමහර කන්ට්‍රීස් වල මෙන්න මේ රූල් එක දාලා තියෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් යවනවා. අනිත් එක තමයි විශේෂයෙන් පැකේජ් එක. ඒ කියන්නේ අපි පැක් කරලා තියෙන මැටීරියල් එක ඒවා කාඩ්බෝඩ් දේවල් අපි සාමාන්‍ය පැක් එකක් ඒක කාඩ්බෝඩ් විසි කරන එකනේ කරන්නේ. එතකොට ඒ වගේ මොනවා හරි හානියක් වෙනවද කියන එක තමයි ඒගොල්ලෝ මේ පැකේජින් කියන එකේ ඊට පස්සේ අයිටම් එකේ දෙකේදීම බලන්නේ. හරි එතකොට බලමු මොන වගේ කන්ට්‍රීස්ද මේකට ඉම්පැක්ට් වෙන්නේ කියලා. හරි මේකට ඉම්පැක්ට් වෙන එක කන්ට්‍රි එකක් තමයි. ඒක දරුණුවටම ඒ කියන්නේ මේ රූල් එක ගැන බලන කන්ට්‍රි එකක් තමයි ජර්මන් කියන්නේ. ඒ කියන්නේ ජර්මනි වලදී බොහෝ දුරට මේ වගේ මොකක් හරි චෙක් වුණොත් එහෙම ඇත්තටම එක්ක පැකේජ් එක රිටර්න් කරන්න ඕන නැත්නම් ඒගොල්ලෝ කස්ටම් එක විසින්ම මේක ඩෙස්ට්‍රොයි කරන්න කියන්නේ ගිනි තියලා දාන්න ඩෙස්ට්‍රොයි කරලා දාන්න පුළුවන්. එහෙම chance එකක් තියෙනවා. ජර්මන් වල මේ කේස් එක දරුණුවටම බලනවා. ඊළඟ තමයි ෆ්‍රාන්ස්. ෆ්‍රාන්ස් වලත් ඒ විදිහමයි. ඒගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම අර කියපු විදිහට මොනවා හරි ඒ කියන්නේ මේ රූල් එක වයලේට් වෙන මොන හරි දෙයක් එහෙම චෙක් වුණොත් එහෙම ඒත් එක්ක රිටර්න් හොය නැත්නම් ඩෙස්ට්‍රොයි කරලා දාන්න පුළුවන්. අනිත් එක තමයි ජර්මන් වලදී අපි දැන් කියන්නේ ඉන්ටර්නැෂනල් ෂිපින් අලෝව කරලා ඉබේලා අපි ජර්මන් කියන කන්ට්‍රි එක ඉන්ක්ලූඩ් කරලා තිබුණොත් එහෙම එතකොට අපි ළඟ මේක රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපිට ෂිප් කරන්න පුළුවන්. හැබැයි අපි ඒ කියන්නේ එක්ක අපි විසින් යවනවා නම් හෝ එහෙම නැත්නම් අපි වෙන සප්ලයි කෙනෙක්ගේ යවන්නම් දෙන්නගෙන් කාකාව හරි ඉන්වොයිස් එකේ මෙන්ෂන් කරන්න තියෙන්න ඕනේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්. හරිද? එතකොට එහෙම රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් එක්ක ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔකට කියන්නේ ඇත්තටම WEEE නම්බර් කියලා තමයි කියන්නේ. එතකොට ඒ කියන්නේ ලයිසන් එකක් වගේ එකක්. මේගොල්ලෝ කියන විදිහට ජර්මන් වලට මොන හරි යවනකොට LUCID කියලා නම්බර් එකක් මේ තියෙනවා. අන්නේ LUCID කියන නම්බර් එක අරගන්න ඕනේ. ඒ නම්බර් එක අනිවාර්යෙන් ඉන්වොයිස් එකේ මෙන්ෂන් කරන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අර රූල් එක මේ තිබුණත් අපි මේකේ රෙජිස්ටර්ලා ඉන්න නිසා එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ජර්මන් වලට. එතනින් පස්සේ ආපහු ෆ්‍රාන්ස් වලදී ෆ්‍රාන්ස් වලටත් ඒ වගේ identification number එකක් මේ තියෙනවා. ඒකත් අර විදිහට ඉන්වොයිස් එකේ මෙන්ෂන් කරන්න ඕනේ. හැබැයි දැන් අපි හිතමුකෝ හරි අපි ගාව ඒක ඒ කියන්නේ නම්බර් එකක් තියෙනවා කියලා මොකක් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් මේගොල්ලෝ කියන්නේ වෙනම සයිට් එකකුත් දීලා තියෙනවා ඒකට. ඒ සයිට් එකට ගිහිල්ලා ඉවරලා ඒ නම්බර් එක අරගන්න කියලා. එතකොට අපි ළඟ නම්බර් එක තිබුණත් අපි මේ කන්ට්‍රීස් වලට ඉම්පැක්ට් මොකක් හරි
මොකක් කර දෙයක් ලිස්ටින් දානකොට අනිවාර්යෙන් eBay එකේ වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපි ළඟ තියෙන මේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක සබ්මිට් කරන්න ඕනේ. අප්ඩේට් කරන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් එහෙම අප්ඩේට් එකක් කරේ නැති වුණොත් එහෙම අපි දාන ලිස්ටින් එක හයිඩ් වෙන්න පුළුවන්. නිකන් නෙමෙයි පොලිසි වයලේෂන් එකක් එක්ක තමයි යන්නේ. account එක රිස්ට්‍රික්ට් වෙන්න පුළුවන්. එහෙම මේ පොලිසියෙන් වයලේෂන් එකක් වුණොත් එහෙම. එතකොට සාමාන්‍ය මම කියන්නේ මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්ද බැරිද කියන මේ කාරණා මම බලලා නැහැ. හැබැයි ඩ්‍රොප් ෂිපින් කරන අයටත් මම කියන්නේ ඇත්තටම AliExpress එකෙන් මම හිතන්නේ මේවට රෙජිස්ටර් වෙලා ඇති කියලා. මොකද ඉන්වොයිස් එකේ මේක මෙන්ෂන් කරලා ඒව යවන්න ඕනේ. අපි ළඟ මොනවා හරි කියන්නේ හරි අපි ඒක ඊළඟ කතා කරමුකෝ. ඊළඟ එක තමයි ස්පේන් වල. ස්පේන් වලදී මෙහෙම එකක් තියෙනවා. ස්පේන් වලදී මේකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් eBay එකෙම දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒක චයිනා වලින් හෝ ශ්‍රී ලංකාව වලින් හෝ කොහෙන් හරි අපි ස්පේන් වලට යවනකොට පාරිසරික ගාස්තු ගෙවීම සහ ලියාපදිංචි කියලා ඉවර වෙලා e-com web එක හරහා eBay එකේ මේක eBay එක විසින් මේක රෙජිස්ටර් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ ඒකේ Spanish producer of products registration number කියලා ඉවර registration number එකක් අපිට දීලා තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ ඕක ස්පෑන් වලට අපි මොන හරි යවනවා නම් අනිවාර්යෙන් ඉන්වොයිස් එකේ ඔන්න රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මෙන්ෂන් කරලා යවන්න ඕනේ. ඔක ඩිරෙක්ට් ෂිපින් වලදී නම් අවුලක් නැහැ කරන්න පුළුවන්. හැබැයි අපි ඩ්‍රොප් ෂිපින් කරනකොට නම් ස්පෑන් වලට යනකොට අපිට පුළුවන් නෝට් එකක් දාන්න සෙලරට මෙන්න මේ නම්බර් එක ඉන්වොයිස් එකේ මෙන්ෂන් කරලා යවන්න කියලා. හැබැයි සාමාන්‍යයෙන් ඉන්වොයිස් එකක් යන්නේ ඒ කියන්නේ ඉන්වොයිස් එක කියන්නේ එළිය ස්ටික් එකක් නේ තියෙන්නේ. මං ෂුවර් කරන්නේ නැහැ ස්පෑන් වලට අපි එහෙම නම්බර් එක දුන්නත් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා යවයි කියලා. බොහෝ දුරට ඒක ප්‍රයිවට් සෙලර් කෙනෙක් නම් අවුලක් නැහැ. හැබැයි මේ හුඟක් සෙලර්ස්ලා මං හිතන්නේ නැහැ නම්බර් එක මෙන්ෂන් කළා කියලා. ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍ය ෆ්‍රාන්ස් එතනින් ගියාට පස්සේ ස්පේන් ජර්මනි ඒ වගේ කන්ට්‍රීස් එක්ස්ක්ලූඩ් කරලා තියන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය අනිත් දේවල් නම් අවුලක් නැහැ පැක් කරලා යවන ඒවා මේ එහෙම අවුලක් නැහැ. හැබැයි මේ බොහෝ දුරට ඉන්ටර්නැෂනල් කරනවා නම් මෙන්න මේ කන්ට්‍රීස් ටික එක්ස්ක්ලූඩ් කරලා තියාගන්න එක හොඳයි අලුත් accounts වලට. මොකද නැත්තම් මොකක් අපි ලිස්ටින් එක දානකොට ලිස්ටින් එකේ ඇත්තන පොලිස් වයලේෂන් එකක් આવොත් එමේ account රිස්ට්‍රික්ට් වෙන පුළුවන් ෆ්‍රෙෂ් account වලට. ඒක නිසා ඉන්ටර්නැෂනල් ෂිපින් වලදී මෙන්න මේ මම ඉස්සරහ කතා කරන කන්ට්‍රීස් ටිකත් එක්ස්ක්ලූඩ් කරලා තියාගන්න එක හොඳයි. දැනට මම මේ කන්ට්‍රීස් වල ඉම්පැක්ට් වුණත් ප්‍රශ්නයක් වෙන කන්ට්‍රීස් වගේකුත් තියෙනවා. හරි ඊට පස්සේ ආයෙත් EU ඒ කියන්නේ යුරෝප් කන්ට්‍රි වලට අදාළ වෙන කන්ට්‍රි සෙට් එකක් තියෙනවා. දැන් මේක යුරෝප් කන්ට්‍රීස් කිව්වට මේක USA වලට ඉම්පැක්ට් වෙන්නෙත් නැහැ. එතකොට UK වලට ඉම්පැක්ට් වෙන්නෙත් නැහැ. හැබැයි UK වලට ඉම්පැක්ට් උන්නේ නැති වුණාට අයර්ලන්ඩ් වලට නෝර්ත් අයර්ලන්ඩ් වලට මේක ඉම්පැක්ට් වෙනවා. හරිද? UK වල ප්‍රශ්නයක් නැහැ, US වල ප්‍රශ්නයක් නැහැ, ඕස්ට්‍රේලියා නම් නම් ඒවට මොකද ඕස්ට්‍රේලියා කොහොමද මේ යුරෝප් නෙමෙයිනේ UK වලට ඉම්පැක්ට් නොවුනට නෝර්ත් අයර්ලන්ඩ් වලට මේක ඉම්පැක්ට් වෙනවා. එතකොට අපි නෝර්ත් අයර්ලන්ඩ් වලටත් මේක යවනවා නම් මොනවා හරි දෙයක් අපි ඒකෙන් ෂිප් කරනවා නම් මේකෙදි මේ අනිවාර්යෙන් ඔන්න ඔය පොලිසි එක බලපානවා. හරි. ඊළඟ කාරණාව තමයි ඔය ඒ කියන්නේ යුරෝප් කන්ට්‍රීස් වල ඒ කියන්නේ EU වලට අදාළ වෙන කන්ට්‍රීස් ඒ මං කිව්වාගේ නෝර්ත් අයර්ලන්ඩ් වලට වගේ එහෙම අපි බැටරි වගේ දේවල් සහ බැටරි ඉන්ක්ලූඩ් කරපු අයිටම්ස් ෂිප් කරනකොට බැටරි වලට ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම පොලිසි එකක්. ඒ කියන්නේ අපි අලුත් බැටරි එකක් ඕන නැත්නම් යූස් කරපු බැටරි එකක් එහෙම යවනවා නම් අපි ඒකේ ඉන්වොයිස් වල මෙන්ෂන් කරලා යවන්න ඕනේ. ඒකේ තියෙන සේෆ්ටි එක ආරක්ෂාව ගැන අපි ගැරන් කරලා තියෙන ඩීටේල්ස් ඊට පස්සේ ඒක රිසයිකල් කරන මාක්ස් ඒ කියන්නේ රිසයිකල් කරන මේ තියෙන ලෝගෝ එකක් වගේ එකතු මාක් එකක් තියෙනවනේ ඒවා මේ තියෙන්න ඕනේ බැටරි එකේ. ඊට පස්සේ විශේෂ මේ දේ තමයි කස්ටමර්ට ඒක ආපෝ රිටර්න් කරනකොට ඒ කියන්නේ කස්ටමර්ට ඒගොල්ලෝ කියන දේ ඒගොල්ලන් කන්ට්‍රි එකෙන් අනිවාර්යෙන් ඒක ඒ කියන්නේ යූස් කරලා වුණත් රිටර්න් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක යූස් කරලා විසි කරන්නේ නැතුව ඒක යූස් කරලා ඉවර වෙලා ආපහු ඒක සෙලර්ට මේ වන්න පුළුවන්. මම දැන් මේක යූස් කරලා ඉවරයි මට මේක දැන් ඒක විසි කරන්න බෑ. ඒක නිසා මේක මම ආපහු එයාට එවනවා කියලා එවන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් අපි මේක
අපෙන් කස්ටමට යනකොට අන්නේ රිටර්න් පොලිසි එක ගෙන මේක රිටර්න් ගන්න කොහොමද අපි කියන එක ගෙනත් ඉන්වොයිස් එකේ හෝ ඩොකියුමන්ට් එකේ මෙන්ෂන් කරලා තියෙන්න ඕනේ විශේෂයෙන් මේ නෝත් අයර්ලන්ඩ් කියන කන්ට්‍රි එකට. ඔහොම දෙයක් තියෙනවා. හරිද? එතකොට මම කලින් කිව්වා UK වලට මේක අදාළ වෙන්නේ නැහැ. නෝත් අයර්ලන්ඩ් මේ වලට මේ තමයි ඕක අදාළ වෙන්නේ. ඒතකොට දැන් ඔය EU countries බැලුවොත් මේ EU countries ඇත්තටම බර ගාණක් තියෙනවා. හරිද? ඇත්තටම ඕස්ට්‍රියා, බෙල්ජියම්, බල්ගේරියා, ක්‍රොයේෂියා, සයිප්‍රස්, ඩෙන්මාර්ක්, එස්ටෝනියා, ඔහොම ඉතලි, ඔහොම සෑහෙන ගොඩක් තියෙනවා. හරිද? හැබැයි මේ ඔය මම කිව්වේ ප්‍රධාන countries ටිකට තමයි ඕක ඒක ලොකුවටම බලපාන්නේ. මොකද මම එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා. මම ඉතලි වලට වොච් එකම සෙල් කරලා තියෙනවා. එහෙම මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. දැන් මේ හරියට බැලුවොත් EU වලට අදාළ වෙන කැටගරි එකට අදාළ වෙන මේ countries අතරේ ඉතලිත් තියෙනවා. එතකොට එස්ටෝනියා තියෙනවා. එතකොට ලැට්වියා තියෙනවා. අයර්ලන්ඩ් තියෙනවා. එතකොට මෝල්ටා, එතකොට ස්පේන්, ස්වීඩන්, එතනින් ගියාට පස්සේ සයිප්‍රස්, ඕස්ට්‍රියා, එතනින් ගියා පස්සේ ඔය වගේ ඒ කියන්නේ දැන් මම ඔය කිව්වේ ඒකේ මම සෙල් කරලා තියෙන countries මේ නිකන් කිසිම ප්‍රශ්නයක් කරලා නැහැ. ඒ කියන්නේ ලොකුවට බලපා ඒ countries වලට මේ රූල් එක ඒගොල්ලෝ දාලා තිබුණාට මේගොල්ලෝ ඒක ලොකුවට බලන්නේ නැහැ. හැබැයි අර මම කිව්වා countries set එක නම් ඒක ලොකුවටම බලනවා. ජර්මන්, එතකොට ෆ්‍රාන්ස්, එතනින් ගියාම ස්පේන්, එතකොට නෝත් අයර්ලන්ඩ් ඔන්න ඔය හතර මේක සැරටම බලනවා. ඒක නිසා හොඳම දේ තමයි ඉන්ටර්නැෂනල් ඩිරෙක්ට් ෂිපින් හෝ වේවා ඩ්‍රොප් ෂිපින් හෝ වේවා මෙන්න මේ countries හතර එක්ස්ක්ලූඩ් කරලා තියාගන්න තරමට හොඳයි. මොකද මේ අපි ලිස්ටින් එක දානකොටම අපිට යවන්න ඕනේ නැහැ. ලිස්ටින් එක දානකොටම වයලේෂන් එක එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනිත් ඒවට නම් මට මෙච්චර කාලෙ මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. මම ඔය මම කිව්ව countries ටිකට ඔය countries ටික මම යටිනුත් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් මේ FB එකේ වගේ දානකොට ඒ අරෙන්න නම් අනික් countries වල ඇත්තටම අපි ජර්මන් කියන country එක නම් කොහොමද එක්ස්ක්ලූඩ් කරලා තියෙන්නේ. ජර්මන් කියන්නේ සාමාන්‍යයෙන් ඒක නීති රීති වැඩි රටක් කේස් වැඩි. එහෙම කේස් එකක් තියෙන නිසා අපි ඒකෙන් ජර්මන් නම් ගොඩක් හැමතිස්සෙම එක්ස්ක්ලූඩ් කරලා තියෙන්නේ. එතකොට ෆ්‍රාන්ස්, එතකොට ස්පේන් ඒවට සාමාන්‍යයෙන් ඔය එක ටැක්ස් අනම්ම නම් ඒවා චුට්ටක් වැඩි එහෙම ගතියක් තියෙනවා මට මතක විදියට. එතකොට බැටරි කේස් එකයි අනම්මන රිසයිකල් කේස් එකයි තමයි මෙන්න මේ EPR පොලිසි එකේදී බලපාන්නේ. එතකොට ලිස්ටින් දානකොට සැලකිලිමත් වෙන්න මෙන්න මේ countries ටිකට අපි ෂිප් කරනවා නම් අපි දාන ලිස්ටින් එක මෙන්න මේ EPR පොලිසි එක වයලේට් වෙන ලිස්ටින් එකක්ද අපි මේ දාන්නේ කියලා. දැන් කාටද කියන්න පුළුවන් අපි ලිස්ටින් දාලා තියෙනවා මේ එතකොට ඔය වගේ දේවල් අපි දාලා තියෙනවා මේ countries වලට ෂිප් කරන්න eBay එකකින් පොලිසි වයලේෂන් එකක් මුකුත් එහෙම ආවෙන්නේ නැහැ මුකුත් ප්‍රශ්නයක් උන්නේ නැහැ එහෙමයි කියලා. ඔව් ඇත්තටම එහෙම වෙන්න පුළුවන්. මොකද මිලියන ගාණක් ලිස්ටින් තියෙනවා eBay එකේ. eBay එකට චෙක් වෙන්නේ නැතුව එහෙම තියෙන්න පුළුවන්. හැබැයි නරක වෙලාවට බැරි වෙලාවට ලිස්ටින් එක චෙක් කරනොත් තියෙන පොලිසි වයලේෂන් එකක් එක්ක ලිස්ටින් එක එන් කරන්න වෙනවා. මේ හැබැයි ඇත්තට මමත් ඒ කියන්නේ ලිස්ටින් දාලා තියෙනවා ඒවා countries වල මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතිරි වලට මම watch එකම ඒ කියන්නේ watch එකේ ප්‍රශ්නයක් නැහැ. ඒවට ඒ watch එක කියන්නේ බැටරි එකක් එක්කනේ ඒ කියන්නේ බැටරි එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙන එකට. එතකොට මේගොල්ලෝ කියන්නේ අන්න ඒ වගේ දේවල් සෙල් කරන්න එපා කියලා මේගොල්ලෝ කියන්නේ. හැබැයි ඇත්තටම සෙල් කරනවා. මේ මට නම් මෙච්චර කාලෙකට මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර මිලියන ගාන ලිස්ටින් අතරින් එක ලිස්ටින් එකක් කොහොම අල්ල ගන්න. එතකොට අපේ එක්ස්ක්ලූඩ් ඉන්ක්ලූඩ් countries ටික ඒ කියන්නේ shipping policy එකක් check කරන්න එහෙම ලොකුවට නෑ මේක. ඒ කියන්නේ මං හිතන්නේ මට හිතන විදියට අලුතෙන් ලිස්ටින් දාන accounts තියෙනවනේ. ඒ accounts වල එක ලොකු ලිස්ටින් නැහැ. අලුතෙන් එහෙම ඒක දානකොට ටක් ගාලා check වෙනවා. කොහොමද අලුත් account එකක් ඒක ලිස්ටින් දානකොට review වෙනවා ටක් ගාලා. ඒකෝ review කළා. ඒ කියන්නේ අපි ඒකනේ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මුල් ලිස්ටින් ටික දාගෙන යනකොට මේ සෑහෙන පරිස්සම් වෙන්න ෆස්ට් ඕඩර් එක ගියාට පස්සේ මොනවා හරි කේස් එකක් එන්න පුළුවන් මොනවා හරි ඒ කියන්නේ එක හේතු නිසා. එතකොට අර ෆ්‍රෙෂ් account එක මුලින් දාගෙන යන ලිස්ටින් වලදී මේ වගේ පොලිසි වයලේෂන් එකක් එන්න පුළුවන්. මොකද ඒවා සාමාන්‍ය අර රිවිව් කරන නිසා. අර ඊට පස්සේ සේල්ස් ටිකක් කරගෙන ගිහිල්ලා account එක ස්ටේබල් වුණාට පස්සේ
සාමාන්‍යයෙන් වයිලේෂන් එකක් ආවත් account එක restrict වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. හැබැයි account එක restrict වෙන chance එක අඩුයි. සාමාන්‍ය stable වෙච්ච account එක ඒක violation එක විතරයි එන්නේ. හැබැයි fresh account එකක නම් සාමාන්‍යයෙන් restriction temporary or restriction එකක් එන්න පුළුවන්. එතකොට අර කාරණාව තමයි ඇත්තටම මම ඔය කිව්ව countries මම ඔයාලට ඉස්සෙල්ලා කිව්ව countries ඔක්කොටම මම සෙල් කරලා තියෙනවා. සයිප්‍රස් එතනින් ගියාට පස්සේ එස්ටෝනියා, ක්‍රොයේෂියා, එතනින් ගියාට පස්සේ ෆින්ලන්ඩ්, එතනින් ගියාට පස්සේ අයර්ලන්ඩ්, ඉතලි, ලට්වියා, ලිතුවේනියා, මෝල්ටා, එතනින් ගියාම පෝලන්ඩ් වලට ආවේ නෑ තාම. එතනින් ගියාම ස්වීඩන්, ඔන්න ඔය කියන EU countries වලට අදාළ වෙන මේ ඔය ඔක්කොටම සෙල් කරලා තියෙනවා. මේ ඒක නිසා මේ අර මං ඉස්සෙල්ලා වගේ අර countries අතර තමයි ඔක ලොකුටම බලපාන්නේ. මොකක් හරි එකෙන් police violation එකක් આવොත් ඇත්තටම ඔය countries හතර නිසා තමයි බොහෝ දුරට එන්නේ. ඒ අරින්න නම් අනිත් countries වලට ලොකුවට ඒ කියන්නේ eBay එකකින් ඕක බලන්නේවත් නැත්නම් ඒගොල්ලෝ custom එකකින් ඕක මහ ලොකුවට බලන්නේවත් එහෙම දෙයක් නම් මට මෙච්චර කාලෙක check වෙලා නැහැ. කොහොම වුණත් කමන්නේ අලුත් accounts කරන අය ටිකක් පරිස්සමෙන් මේ policy එකත් එක්ක වැඩ කරන්න. මම ඔය කිව්ව countries අතර මුල් කාලේ exclude කරලා තියන්න. ඇත්තටම ජර්මන් වගේ ජර්මන් ඒ වගේ countries නම් අපි ඇත්තටම මේ exclude කරලා තියෙන්නේ. අර countries තුන පොඩ්ඩක් check කරලා ඉවර වෙලා fresh account තියෙන අය ඒ තුනත් exclude කරගත්තා නම් මුල් කාලේ හොඳයි. ඊට පස්සේ අපේ account එක stable වෙන විදිහත් එක්ක අපිට පුළුවන් රිස්ක් එකක් ගන්න පුළුවන්. එතන මම කිය රිස්ක් එකක් ගන්න යන්නත් එපා. එහෙම මේ රිස්ක් එකක් අරගන්නත් පුළුවන්. මොකද හොඳටම ස්ටේබල් වෙච්ච එක නම් policy violation එකක් නිසා account restrict වීමක් එන්නේ නැහැ. අලුත් එකකට වුණොත් මිසක්.